මේ සභාපතිතුමා ලක්ෂ 50ක් කෙවුවා මේ ෆිල්ම් එක රිලීස් කරගන්න අමාරුලා තියෙද්දි ඒ කියන්නේ චෙක් නෙමේ කෑෂ් කෙලි මම එන්නද කියලා ආවම එපයි කියලා මේ ලේකම් මෙවලා ගත්තේ. සල්ලි දීලා ඒගොල්ලෝ රිටර්න් කරලත් නැහැ පොලු කාලක් තියෙනවා. මම නඩු දාලත් නැහැ බැනලත් නැහැ. ඉතින් ඒක හැමදාම ඒ කොච්චර පොලු කෑවත් ආයේ දින එකනේ වැඩි කියන්නේ. ඉල්ලන්නේ ඇයි? හා? ඉල්ලන්නේ ඇයි? ඉල්ලන්නේ ඇයි? බැරි කමට ඉල්ලන්නේ නේ. ධර්මදාස පුළුවන් කමට. එච්චරයි. බොහොම තරලයි. ඔන්න ඉතින් OIC ගඩාෆිත් ඇවිල්ලා සිනෙස්ටා අවුරුදු සාජ්‍යයට අයිබෝන් අයියා. අයිබෝන්. දැන් ඊයේ තමයි ඉතින් රිලීස් උනේ OIC ගඩාෆි. ගොඩක් හොඳ ප්‍රතිචාර දීනවා මං හිතන්නේ හෝල්ස් 3ක් ෆුල් කරා. අනේ අතමයි. පඩි පෙල්වල ඉඳගෙන තමයි බැලුවේ. ඔයාට මොන වගේ සතුටක්ද තියෙන්නේ දැන් මේ ඒකෙන් පස්සේ ඔයා සහභාගී වෙන මේ උත්සවය ඔයාට තියෙන ප්‍රතිචාර කොහොමද? අනේ අද මේ ෆස්ට් ඩේම හවුස්ෆුල් වුණා. දැන් කටේටම කතා කරලා බලද්දී ගොඩක් තැන්වල හවුස්ෆුල් වෙලා තියෙනවා. ඕල්මෝස්ට් හවුස්ෆුල් ගොඩ තැනුත් තියෙනවා. ඉතින් මේ වීකෙන්ඩ් එකනේ. ඉතින් අධ්‍යක්ෂකවරයෙක්ට තමුගේ චිත්‍රපටිය රසිකව බලන්න තරම් සතුටක් නැහැ නගි වෙන. ඉතින් බොහොම ස්තුතියි ෆිල්ම් එක බලන්න එනවට. හොඳයි. අයියා මේ සිනෙස්ටා පදරමින් මේ ඕගනයිස් කරලා තියෙන අවුරුදු සාජ්ජේ. ඉතින් මං හිතන්නේ අයියා ආදරය කරන සීනියර් ආටිස්ලා යං ආටිස්ලා මේ ඔක්කොම එකට එකතු වෙලානේ මේ අවුරුදු සාජ්ජ කරන්නේ. ඔයාට මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ? සිනෙස්ටා කියන්නේ එදා ඉඳන් අපිව බලාගත්ත ආයතනේ නංගි පණ කියන්නත් උනේ මේ ප්‍රසිද්ධියේ ෆිල්ම් එක කරලා අන්තිමට ගිහිර වෙලා ඉද්දි ජයන්ත ධර්මදාස මහත්තයා තමයි ලක්ෂ 50ක් කෙව්වේ රිලීස් කරගන්න කියලා. ඒක දාන්න ඕ. එයා තමයි එව්වේ අපේ චෙයාමන්. කිසිම චෙක් එකක් අස්සම් කරන්නත් කිසිම ඇග්‍රීමන්ට් එකක් නැතුව අපේ කෑෂ් වලින් දුන්න අපේ ලේකම් ආපුවම. ඉතින් එහෙම දෙන මිනිස්සු ඉන්නවා කියන්නේ සිනෙස්ටා එකේ. එයා මම ප්‍රසිද්ධිය මේ කිව්වේ හින්දා. ප්‍රසිද්ධිය නැතුව කොච්චර කරලා ඇද්ද? කී දෙනෙක්ගේ බයිපාස් කරලා තියෙනවද? කී දෙනෙක්ගේ අම්මලා තාත්තලාට උදව් කරලා තියෙනවද? ඉතින් එයා අපිට ලොකු වස්තුවක් අවංකව. මේ සභාපතිතුමා ලක්ෂ 50ක් කෙවුවා මේ ෆිල්ම් එක රිලීස් කරගන්න අමාරුලා තියෙද්දි ඒ කියන්නේ චෙක් නෙමේ කෑෂ් කෙලි මම එන්නද කියලා ආවම එපයි කියලා මේ ලේකම් මෙවලා ගත්තේ. ඉතින් හැමදාම අපි ආදරෙන් බලාගත්ත කෙනෙක්. ඒක මම ප්‍රසිද්ධිය කිව්වා. thank you සභාපතිතුමා ෆිල්ම් එක කරලා හිර වෙලා තියෙද්දි අන්තිම මොහොතේ ගඩාෆිට උදව් කළේ ජයන්ත ධර්මදාස සිනෙස්ටා සභාපතිතුමා. මම හිතන්නේ ඒකට ස්තුති කරන්න ඕනේ අපේ ශාස්ත්‍රයේ ඕනම කෙනෙකුට ඕනම විදියක ඕනම වෙලාවක උදව් කරන්න පුළුවන් කෙනෙක් ඔහු. ප්‍රසිද්ධිය කිව්ව හින්දා නංගි. වෙන අයට බයිපාස් කරලා තියෙනවා, සල්ලි දීලා තියෙනවා. සල්ලි දීලා ඒගොල්ලෝ රිටර්න් කරලත් නැහැ, පොලු කාලක් තියෙනවා. මම නඩු දාලත් නැහැ, බැනලත් නැහැ. හැබැයි මම නම් පොලු තියන්නේ මම අනිවාර්යෙන් දෙනවා ඒක. මේ පොලු කාලා තියෙනවා මං ගන්න විදිහට කෝටි ගානක. ඉතින් ඒක හැමදාම ඒ කොච්චර පොලු කෑවත් ආයේ දින එකනේ වැඩි කියන්නේ. ඉල්ලන්නේ ඇයි? හා? ඉල්ලන්නේ ඇයි? ඉල්ලන්නේ ඇයි? බැරි කමට ඉල්ලන්නේ නේ. ධර්මදාස පුළුවන් කමට. එච්චරයි. බොහොම තරලයි. දරේ ඉතින් අද දවසේ සිනෙස්ටා අවුරුදු සාජ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න OIC ගඩාෆි එන්න ඇවිල්ලා ගඩාෆි බලන්න කියලා තමයි කියන්නේ. රංජන අයියා good luck. you are a superstar. ෆිල්ම් එක අනිවාර්යයෙන්ම ඉතින් මම very jolly. මොකද අපි මීඩියා ෂෝ එක කොහොමද බලනවනේ. ඒකින්ද thank you so much අපිත් එක්ක එකතු වුණාට මම හිතන්නේ ගඩාෆි ඔයා සුපර්ස්ටාර් කෙනෙක් හැටියට ඔයාගේ comeback එක really good. ඉතින් very good. මම wish කරනවා. ඉතින් හැමෝටම එන්න කියනවා බලන්න. thank you